right 2027 2028 ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ෆිසික්ස් පන්තියට මේක මාස 6කින් කරන පන්තියක් full syllabus ඒක කොහොමද මාස 6කින් මේ පන්තිය අපි ඉවර කරන්න කියලා අපේ plan එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා අද අපි ඒ ගැන කතා කරනවා right එතකොට මේ පන්තියේදී අපි සතියේ දවස් දෙකක් පන්තිය පවත්වනවා. ඔයාලගේ සිලබස් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලමු. සහ මේ පන්තිය පවත්වද්දී අපි දෙගොල්ලෝ ඉන්නවා. ළමයි ඉන්නවා ගුරුවරයා ඉන්නවා. එතකොට මේ පාර්ශ්ව දෙකම එකට සම්බන්ධ වෙලා කරන්න ඕන වැඩක් මේක. එතකොට මම ඔයාලට plan එකක් දෙනවා. ඒ plan එකට ඔයාලා වැඩ කරන්න ඕන. බලමු මෙතනදී ළමයි ඉන්නවා ගුරුවරයා ඉන්නවා. කොහොමද මේ දෙගොල්ලෝ එකතු වෙලා මේ වැඩේ අපි හොඳට ෆිසික්ස් හොඳටම සුපිරියටම පුළුවන් කරගන්න පාඨමාලාවක් විදිහට මේක අපි ප්ලෑන් කරලා තියෙනවා. ගුරුවරයා මම BSc ඉංජිනේර කෙනෙක් සහ අවුරුදු 6ක සබ්ජෙක්ට් එකේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. right එතකොට මෙතනදී මම මගේ plan එකක් තියෙනවා මාස 6න් මේ පන්ති ඉවර කරන්න මුළු සිලබස් එකම කවර් කරලා. මේ plan එකට අදාළ වෙලා තියෙනවා හැම මාසෙම අවසානයේ එක්සෑම් එකක් තියෙනවා. මේ මුල් මාස 6 ඉතිරි මාස 6 අපි plan කරලා තියෙනවා දිගටම පේපර් කරන්න. මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ මේ ක්ලාස් එකේ මාස 6න් පස්සේ. එතකොට එතකන් මුල් මාස 6ේදී අපි තියරි කවර් කරන සහ ඊට සමගාමී ප්‍රශ්න සාකච්ඡා කරන මේ මාස 6ේදී එක්සෑම් එකක් තියෙන හැම මාසෙම අන්තිමේටම ඒකේ රිසල්ට්ස් එකක් දෙනවා සහ රෑන්ක් කරනවා. මම එතනදී ඔයාලව ඉන්ඩිවිජුවලි ගයිඩ් කරනවා. ඔයාලගේ රිසල්ට්ස් වල ලකුණු මදි නම් ඔයාලා ලකුණු මදි නම් මම ඒ ලකුණු මදි ළමයිව වෙනමම ගයිඩ් කරලා එයාලගේ ලකුණු ටික ටික අප් කරලා දෙනවා. එතකොට ළමයින්ට තේරුම් ගන්න සමහර ළමයින්ට තේරුම් ගන්න අමාරු දේවල් ආයෙත් මම එයාලා වෙනමම කන්ටැක්ට් කරගෙන එයාලා යම් පාත් එකකට ගන්නවා අනිත් ළමයි ඉන්න පාත් එකකට එයාලව ගෙන්න ගන්නවා. එතකොට ලේසි අපිට ඔක්කොම එකට එකම ස්පීඩ් එකකින් වැඩ කරන්න. මොකද ළමයෙක් දෙන්නෙක් මග ඇරෙන්න බෑ. වැඩක් කරනකොට ඒක අනිවාර්යෙන් ළමයි ටික ඔක්කොම එක සෙට් එකක් විදිහට තියාගන්න ඕන. අනිත් වැදගත්ම දේ තමයි ළමයි 100යි මම මේ පන්තියට ගන්නේ. මේ 100 මුල් 100 දෙනාට එන්න ඔයාලා try කරන්න. මුල් 100 මුල් ළමයි 100 විතරයි මේ පන්තියට බඳව ගන්න. මොකද මම එතනදී බලනවා මේ හැම ළමයාටම ඒකකට ඒ සමාර්ථයකට ගෙනියන්න. right බලමු දැන් අපි කොහොමද ඔයාලගේ ළමයා ගැන කිව්වේ නෑ. ළමයාගේ මෙතනදී අනිවාර්යයෙන්ම අපි දෙන plan එකට වැඩ කරන්න ඕන. ටියුබ් දෙනවා. ඒ ටියුබ් ටික කම්ප්ලීට් කරගන්න ඕන. මම හැම ආකාරයකම ගණන් හදනවා පන්තියේදී සහ ඔයාලට ගෙදරදී හදන්න ටියුබ් වෙනම දෙනවා. හෝම්වර්ක් දෙනවා. ඒ ටික කම්ප්ලීට් කරගන්න ඕන. ඊට පස්සේ අමතර වීඩියෝ දානවා මම ඔයාලට. ඒ වීඩියෝ බලලා ඒ වගේනුත් දේවල් ඉගෙන ගන්න ඕන.
සහ මම ඔයාලව මෙතනදී මං ඔයාලව කොහමද මාස දෙකක් තුනක් යද්දී දවසට පෑනක් ඉවර කරන ටාගට් එකකට ගෙනියනවා. මොකද අපි මේ ලියන්න යන විභාගයක්. ලියන්න යන විභාගයට හොඳට ලියලා පුරුදු වෙලා යනවා. දැන් ඔයාලා දන්නවා විවාදයකට යනකොට හොඳට කතා කරලා හොඳ පුහුණුවක් ලබාගෙන තමයි යන්නේ. ඒතර මේ ලියන්න යන විභාගයක්. ලියන්න යන විභාගයට ඔයාලා හොඳට ලියලා පුරුදු වෙලා යන්න ඕනේ. රයිට්? හොඳට ගණන් හදලා පුරුදු වෙලා යන්න ඕනේ. ඒ අපි දැන් ඔයාලට අවුරුද්දක් තියෙනවා කියමුකෝ එක්සෑම් එකට 2024ට. ඒ අවුරුද්දේ ගන්න එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලගේ රිසල්ට්ස් එකට බලපාන්නේ. අර කියමනකට කියනවා වපුරන තරමට තමයි අස්වැන්න කියලා. එතකොට අපි වැඩිපුර වපුරවොත් බෝල් වී නෙවෙයි හොඳ වී වැඩිපුර වපුරුවොත් අපිට හොඳ වී අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ගොඩක් වැඩියෙන් වැඩ කරොත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයාලට හොඳ රිසල්ට්ස් එකකට යන්න පුළුවන් වෙනවා. රයිට්? අන්න ඒ වගේ දවසක පෑනක් ඉවර කරන ටාගට් එකක් යනවා. ඒක අපි චෙක් කරන වෙනමම බලනවා. ළමයි වැඩ කරන විදිහ අනුව ඒක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. රයිට්. ඉතින් මේ ගුරුවරයා සහ ළමයා කියන මෙන්න මේ දෙගොල්ලම එකතු වෙලා හොඳට මහන්සි වෙලා වැඩේ කරොත් අපිට අපේ ප්ලෑන් එක හොඳටම කම්ප්ලීට් කර ගන්න පුළුවන් වෙනවා. මට 100ට 100ක් දෙන්න පුළුවන්. නමුත් ඒ රිසල්ට්ස් එකට ඔයාගේ රිසල්ට්ස් එකට ඒකක් ගන්න නම් ඒ රිසල්ට්ස් එකට 100ට 100ම දෙන්න බෑ ළමයි. ඔයාලත් මහන්සි වෙන්න ඕන. හරි? ඔයාලා මහන්සි වෙන්න ඕන. ඔයාලා මහන්සිලා ගානක් හදනවා වරදිනවා ආයි පාරක් හදනවා ඒත් වරදිනවා. ඔය විදිහට වැරදි හරි උත්තරේ එනකන් ගානක් හදන්න පුළුවන් විදිහට මහන්සි වෙන්න පුළුවන් හැකියාවක් හදා ගන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකකට යන්න. එතකොට ඒ අර ඔයාලා ගෙදරදී වැරදි හදන ස්ටෙප් ටික මට මේ ක්ලාස් එකේදී මම ක්ලාස් එකේදී ගණන් හදනවා ඔයාලට කියලා දෙනවා ඒ හැම දෙයක්ම කරනවා. නමුත් ඔයාලා තනියෙන් ගන්න එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලට ගොඩක්ම වටින්නේ. අපි ගෙදර වැඩ දෙන ගණන් හෝම්වර්ක් ටියුට් එහෙම ඔයාලා ගෙදරදී තනියෙන් හදන්න. මම ඒ වගේ උත්තර දෙනවා. මම උත්තර දෙන්න කලින් ඔයාලා හදලා තියන්න. හරි? එතකොට ඔයාලට පුළුවන් ඒ උත්තර හරිද වැරදිද? ඒ වගේ මාක් ස්කීම් බලන්න. බලලා වෙලා ඔයාලට කොතනද වැරදුනේ? වැරදුනා නම් ඒක හරි ගස් ගන්න ඕන. එතකොට ඒ දේවල් පිළිවෙලකට වැඩේ කරගත්තොත් ඔයාලා මේ ෆිසික්ස් විතරක් නෙවෙයි කෙමිස්ට්‍රි බයෝ මැත්ස් ඔය හැම සබ්ජෙක්ට් එකක්ම ඔන්න ඔය විදිහට ප්ලෑන් එකක් අතුව වැඩ කරගත්තොත් ඔයාලට ඒකකට යන්න පුළුවන් වෙනවා. රයිට්? දැන් බලමු ඔයාලගේ සබ්ජෙක්ට් එකේ පාඩම් ටික කොහොමද හැදිලා තියෙන්නේ කියලා. සබ්ජෙක්ට් එකේ පාඩම් 11ක් තියෙනවා ළමයි. එතකොට මේ පාඩම් ටික කොහොමද හැදිලා තියෙන්නේ? මුලින්ම තියෙනවා මාන ඒකක මිනුම් උපකරණ මෙන්න මේ සෙට් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සෙට් එකෙන් MCQ ගත්තොත් එකක් වගේ තමයි එන්නේ. එකක් දෙකක්. රයිට්? ව්‍යුහගත රචනා මේ දේවල් කොහොමද හැදිලා තියෙන්නේ? ව්‍යුහගත රචනා එකක් එන්න පුළුවන් මිනුම් උපකරණ වලින්. හරියටම කියන්න බෑ එනවද නැද්ද කියලා. රචනා ප්‍රශ්න නම් නැහැ. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව පාඩම තියෙනවා. මේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් 8ක් 9ක් විතර MCQ වෙනවා. ව්‍යුහගත රචනා එකක් එනවා. රචනා ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ දෝලන හා තරංග මේකෙත් MCQ 6ක් 7ක් විතර එනවා. මේක ආලෝකයත් එක්කම සම්බන්ධ වෙලා තියෙන්නේ. ආලෝකයේ වෙනම පාඩමක් නෙවෙයි. එතකොට ව්‍යුහගත රචනා එකක් එන්න පුළුවන් ආලෝකයෙන් සහ
ධ්වනියෙන් රචනා ප්‍රශ්නයක් එනවා. එතකොට ඊට පස්සේ තියෙනවා තාපය පාඩම. තාපය පාඩමුත් 6ක් 7ක් වගේ එනවා. ව්‍යුහගත රචන එකක් අනිවාර්යෙන් වෙනවා. මම ස්ටාර් පොයින්ට් එකක් දැම්මා ඒක අනිවාර්යෙන් වෙනවා. රචනා ප්‍රශ්නයක් එනවා. ධාරා විද්‍යුතේ මේ ධාරා විද්‍යුතේ පාඩමුත් 6ක් 7ක් විතර එනවා. 6ක් විතර දාමු අපි. හරියටම කියන්න බෑ 6ක්ද 7ක්ද 5ක්ද පොඩ්ඩක් ඒ ළඟ යන නම්බර් එකක් තමයි එන්නේ MCQ ප්‍රමාණය. ව්‍යුහගත රචන එකක් අනිවාර්යෙන් වෙනවා ළමයි. රචනා එකකුත් එනවා. ඔයාලගේ පේපරේ හැදිලා තියෙන්නේ කොහොමද? ඔයාලගේ පේපරේ කොහොමද හැදිලා තියෙන්නේ? MCQ 50කින් ව්‍යුහගත රචනා 4කින් රචනා ප්‍රශ්න මේකෙන් 4ක් කරන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට මෙතනදී ප්‍රශ්න 6ක් වගේ සෙට් වෙනවා. 6න් 4ක් කරන්න ඕන. මේ දේවල් අනිවාර්යෙන් කරන්න ඕන. මේවා අනිවාර්යෙන් කරන්න ඕන දේවල්. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 අනිවාර්යෙන්ම කරන්න ඕන. ඒකේ තෝරගන්න දෙයක් නැහැ. MCQ 50 අනිවාර්යෙන් කරන්න ඕන. ඒකේ තෝරගන්න දෙයක් නැහැ. හැමෝම කරන්න ඕන. මේ රචනා ප්‍රශ්න 6න් 4ක් ඔයාලට කරන්න දෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පේපරේ හැදිලා තියෙන්නේ. රයිට්? එතකොට මේ MCQ 50ට ළමයි ලකුණු 50ක් දෙනවා. CM 50ක්. බලන්න. පේපරේ මුළු ලකුණු ප්‍රමාණයෙන් භාගයක්. ව්‍යුහගත රචනා 4ට එකකට 5 ගන්න 20ක් දෙනවා. CM 20ක්. එතකොට ඒ 20ත් අනිවාර්යෙන් හැමෝම කරන්න ඕන. එතන කෙලින්ම 70ක් ලකුණු 70ක්. මේ ලකුණු 70 තෝරගන්න දෙයක් නෑ කාටවත්. අනිවාර්යෙන් හැමෝම කරන්න ඕන. මේ තෝරගන්න දෙන්නේ අපිට මෙන්න මේ රචනා ප්‍රශ්න කියන කොටසෙන්. මෙයාට ලකුණු 30ක් දෙනවා 100ෙන්. මෙන්න මේ විදිහට තමයි පේපරේ හැදිලා තියෙන්නේ. රයිට්? එතකොට මෙන්න මේ පේපරේ ව්‍යුහය පොඩ්ඩක් තේරුම් ගන්න ඕන අපි. මොකක් හරි වැඩකට අත ගහද්දී වැඩේ කොහොමද කරන්න ඕන? කොහොමද පේපරේ හැදිලා තියෙන්නේ? ඒවට අපි වැඩියෙන් බර දාන්න ඕන මොනවටද? ඒ දේවල් ගැන හොඳ අයිඩියා එකක් තියාගන්න ඕන. රයිට්. ඊට පස්සේ මෙන්න මේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්න ඔය විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ ගුරුත්ව ශේෂ්ත්‍ර මේක MCQ එකක් වගේ එනවා. ව්‍යුහගත රචනා නැහැ. රචනා ප්‍රශ්නයක් ඉඳලා හිටලා එනවා. හරියටම කියන්න බෑ. මෙන්න මේ දෝලනහා තරංග රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. යාන්ත්‍රික විද්‍යාව රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. තාපයේ රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ධාරා විද්‍යුතයේ රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. මම ස්ටාර් පොයින්ට් දැම්මා අනිවාර්යෙන් එන ඒවට. මෙයාගේ හරියටම කියන්න බෑ රචනා ප්‍රශ්නයක් එන්නේ නැද්ද කියලා. ඊට පස්සේ විද්‍යුත් ශේෂ්ත්‍ර මෙයාගේ MCQ 3ක් වගේ එනවා. ව්‍යුහගත රචනා ගන්න නැහැ. රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරියටම කියන්න බෑ. මොකද රචනා ප්‍රශ්න 6යි දාන්නේ. ඒකෙත් AB කොටස් දෙකක් තියෙනවා. සමහර ප්‍රශ්නවල A කොටස හෝ B කොටස තෝරගන්නත් පුළුවන්. කැමති කොටසක්. චුම්බක ශේෂ්ත්‍ර මෙන්න මේ පාඩමුත් MCQ 3ක් 4ක් විතර එනවා. ව්‍යුහගත රචනා එකක් නෑ. රචනා ප්‍රශ්නයක් ඉඳලා හිටලා එනවා. අපිට ඒක හරියටම කියන්න බෑ. ඊට පස්සේ පදාර්ථ හා විකිරණ මේ පාඩමෙනුත් MCQ එකක් දෙකක් වගේ එනවා. ව්‍යුහගත රචනා නෑ. රචනා එකක් එන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික MCQ 3ක් වගේ එනවා. ව්‍යුහගත රචනා නෑ. රචනා ප්‍රශ්නයක් එනවා. අපිට තෝරගන්න තියෙන AB කොටස් වලින්.
පදාර්ථයේ ගුණ MCQ තුනක් වගේ එනවා. ව්‍යුහගත රචනා නැහැ. රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ පදාර්ථයේ ගුණ කියන පාඩම කොටස් තුනකට බෙදෙනවා. පෘෂ්ටිඝාතීය ඒ පාඩම ඇතුලේ පාඩම් තුනක් තියෙනවා වගේ. දුෂ්‍රාවිතාව, ප්‍රත්‍යස්තතාව, එන්න මේ විදිහට එයාව කොටස් තුනකට බෙදෙනවා. ඒ එක කොටසකින් එක ගානේ වගේ තමයි MCQ තුන ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පේපරේ හැදිලා තියෙනවා. ඔයාලා දැන් මේ පේපරේ හැදෙන විදිහ අනුව නිගමනයකට එන්න පුළුවන්. ලකුණු වැඩියෙන් වෙන පාඩම් මොනවාද? බලමු. යාන්ත්‍ර විද්‍යාව. මෙන්න මේ පාඩම. ඊට පස්සේ දෝලන හා තරංග, තාපය, ධාරා විද්‍යුත, මෙන්න මේ පාඩම් සෙට් එකම නියම පාඩම් සෙට් එකක්. වැඩිපුර ලකුණු එන පාඩම් සෙට් එකක්. පාඩම් හතරක් තියෙනවා. අපි පාඩම් ඔක්කොම කවර් කරනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. නමුත් මෙන්න මේ පාඩම් හතර ලොකු බරක් දාලා හොඳට පුළුවන් කරගත්තොත් ළමයට ඒක ගොඩක් වාසි වෙනවා. මේ පාඩමෙන් ගත්තොත් යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමෙන් ගත්තොත් මුළු ලකුණු 100න් 18ක් 15ක් අතර ගාණක් එනවා. ගන්න පුළුවන්. හොඳට පුළුවන් කරගත්තොත්. දෝලන හා තරංග කියන මේ පාඩමෙන් ඕනම ගාණක් හදන්න පුළුවන් විදිහට එක්ස්පර්ට් වුණොත් අපේ ලකුණු 12ක් 15ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මේ වැඩිපුරම ලකුණු වෙන පාඩම් ටික ගැන කතා කරන්නේ. තාපය පාඩමෙන් ගත්තොත් අනිවාර්යෙන් මේ පහ අනිවාර්යෙන් මෙතන ලකුණු 5ක් මෙතන 6ක් ආව තියෙන ලකුණු 11යි එතන පේනවනේ. මේ ව්‍යුහගත රචනා එකකට 4ට 20යි නම් එකට 5 ගානේ දෙන්නේ. එතකොට 5යි 6යි 11යි කෙලින්ම 11යි. මේ රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඒ රචනා ප්‍රශ්නේ ගොඩ දාගත්තොත් කොහොමද? ලකුණු 15ක් විතර ගන්න පුළුවන්. ධාරා විද්‍යුතිය කියන පාඩමත් ඒ වගේ මෙතන 5යි මෙතන 6යි 11යි මෙතනත් ලකුණු ගත්තාන් පස්සේ ලකුණු 15ක් විතර ගන්න පුළුවන්. දැන් මේ පාඩම් ටික දිහා බලන්නකො. මේ පාඩම් ටික දිහා බැලුවම 15 4ක් වගේ ලකුණු 60ක් වගේ ගන්න පුළුවන් වෙනවා. ලකුණු 55ක් වගේ දාමු. මෙන්න මේ පාඩම් හතරේ ලකුණු 55ක් වගේ ගන්න පුළුවන්. ඉතින් මුළු පේපරේ ලකුණු භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පාඩම් හතරේ. right. එතකොට මේ ධාරා විද්‍යුතේම හරි ලේසි. වැඩි තීරි නෑ. ගණන් ක්‍රම තියෙනවා. ඒක ගණන් හදලා හොඳට පුරුදු කරගත්තම නියම පාඩමක්. තාපය පාඩමත් එහෙමයි. මේ අනිත් වැදගත් දේ. ළමයි බය වෙලා ඉන්නවා මේ ප්‍රැක්ටිකල්. ඇත්තටම ප්‍රැක්ටිකල් කියන දේ ලොකු දෙයක් නෑ. හරි? මමත් A2යි B එකක් දාලා ඉංජිනේරින් ගියේ maths A, physics A, chemistry වලට B. හරි? right. එතකොට මට chemistry කොහොමත් අමාරුයි. ඒ ළමයි මෙතනදී මම එක ප්‍රැක්ටිකල් එකයි physics වල කරලා තියෙන්නේ ඉස්කෝලේ. නමුත් මම ක්‍රමයක් හදාගත්තා. ඒ ක්‍රමයට තමයි මම ඔයාලට උගන්වන්නේ. හරි? මෙතන ප්‍රැක්ටිකල් ප්‍රශ්න කර තමයි ඒව කතා කරන්නේ. නැත්තම් මේ ප්‍රැක්ටිකල් එකේ එකින් එකට පාඩම් කර ඒව ගැන ලියලා එහෙම හරියන්නේ නැහැ. ඒකට වැදගත්ම දේ මොකක්ද දන්නවද? මම පන්තියේ කරද්දී ඔයාලට කියලා දෙන්නම් ක්‍රම ටික. අපිට MCQ හදන්න පුළුවන් නම් good. MCQ හොඳට හදන්න පුළුවන් නම් රචනා ප්‍රශ්න කොට දානවා කියලා මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ප්‍රැක්ටිකල් පාර්ට් එක කොට දානවා කියන එක නියමටම කරන්න පුළුවන් MCQ හොඳට පුළුවන් නම්. හරි? ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් තමයි කියලා දෙන්නේ.
right මේ දේවල් වියෝගගත රචනා ප්‍රශ්න ලේසියෙන් මොකටද දාන්න පුළුවන් MCQ හදන්න පුළුවන් ඒ ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයේ කියලා අපි වැඩේ කරද්දී right ඉතින් රචනා ප්‍රශ්නත් හොඳට කරගන්න පුළුවන් වෙන්නේ MCQ හොඳට පුළුවන් නම් තමයි මොකද අස්සක් මුල්ලක් නෑර සබ්ජෙක්ට් එකේ හැම දෙයක්ම දෙන කෙනා තමයි මේ MCQ කියලා කියන්නේ ඒකට මේ MCQ කියන්නේ ওই සිලබස් එකේ ඕනම තැනකින් පේපර් ගත්තොත් හැම තැනින්ම රින් කළා දෙනවා MCQ. උඩ ඒ MCQ හොඳට අපිට හොඳට පුළුවන් කියලා කියන්නේ අපිට හොඳට සිලබස් එකේ අස්සක් මුල්ලක් නෑර හොඳට පුළුවන් කියන එක. රයිට්. එතකොට අපිට මෙන්න මේ රචනා ප්‍රශ්න හොඳටම කරගන්න පුළුවන් වෙනවා. රයිට් පේපර් එකම හැදෙලා තියෙන්නේ. මේ ගැන ඔයාලා ඒ රෙකෝඩින් එක බලලා පේපරේ හැදෙලා තියෙන විදිය ලියා ගන්න ඕන නම් ලියා ගන්න. ක්ලාස් එකේදී මම මුලින්ම පටන් ගන්න යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමේ. රයිට්. මේ යාන්ත්‍ර විද්‍යාව කියන පාඩම ඇතුලේ තමයි දෛසික තියෙන්නේ. දෛසික කියන එක තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව කියන පාඩම ඇතුලේ. ඒකට අපි මුලින්ම කරන්නේ දෛසික පාර්ට් එක. මොකද යාන්ත්‍ර විද්‍යා පාඩම හොඳට පුළුවන් කරගන්න අපිට දෛසික ඕන. ගණන් හදන්න ඒ වගේ භාවිතාවන්ට දෛසිකවල සුළු කිරීම කරන විදිය. ඒ ගැන අයිඩියා එකක් හොඳට තියෙන්න ඕන. අපි ඔයාලට මෙන්න මේ වගේ ටියුට් එකක් දෙනවා දෛසික සම්බන්ධ වෙලා. රයිට්. මේ වගේ ටියුට් එකක් දෙනවා. මේ ටියුට් එකේ තියරි පාර්ට් එක මුලින් ඉඳන් ඔක්කොම තියෙනවා. සහ ඒවට සමගාමීව මම PDF එක දාලා තියෙනවා වලට. එක එක කොටස් වලට සමගාමීව අභ්‍යාස මොඩියුල් 4කට 5කට බෙදලා දාලා තියෙනවා. එන්න පුළුවන් හැම ආකාරයකම ගානක් මෙන්න මේ ටියුට් එක ඇතුලේ තියෙනවා. ඒකෝට එහෙම තමයි මම ටියුට් ටික වලට හදලා යන්නේ. දෙන්න පුළුවන් හැම ආකාරයකම ගණන් සමන්විත කරලා තමයි ටියුට් එක යන්නේ. රයිට්. අපි දෛසික ඉවර කරලා සාමාන්‍ය දවසක් කියලා කියන්නේ මම පන්ති කරන්න පැය 3ක්. දවසට පැය 3යි. එතකොට මෙන්න මේ වගේ දවසේ පැය 3කින් ඉවර කරන්න පුළුවන්. මේ ටියුට් එක ඔක්කොම මම හදලා පැය 3කින් ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හොඳට කියලා දීලා තේරෙන්නේ හැමදේම කරලා පැය 3කින් හදන්න පුළුවන්. ඒ අතර ගණන් ටිකක් ඔයාලට ගෙදරදී හදන්නත් දෙනවා. අනිත් වැදගත්ම දේ තමයි ළමයි ඔයාලා එක්සෑම් එකට යන්න කලින් දැන් ඔය එක පාඩමක් ඉවරලා කියනකො මම A level කරද්දී මම දවසට පැයක් ඉවර කරනවා. දවසට පැයක් ඉවර කරන ළමයි. මම උදේ 4ට 5ට වගේ නැගිටිනවා. අනිවාර්යයෙන් රෑ 10ට 11ට වගේ නිදා ගන්නවා. මොකද මම රෑ නිදි මරාගෙන පාඩම් කරන්නේ නැහැ. එක එක්කෙනාගේ හැටියේ. සමහර කට්ටිය රෑට වැඩ කරනවා. සමහර කට්ටිය දවල් දවසේ වැඩ කරනවා. එතකොට මම දවසට පැයක් ඉවර කරනවා. උදේ පාන්දර ගන්න පෑන පන්ති ගෙනියන්නේ ඒ පෑනමයි පන්තියත් ලියන්නේ ඒ පෑනමයි ගෙදර ඇවිල්ලා ලියන්නේ ඒ පෑනමයි ඉතින් ඒ පෑන කොහම හරි දවසේ ඉවර වෙන්න කලින් මම ඉවර කරනවා රයිට් ඉතින් මම මේකේ ප්ලෑන් එකක් හදාගන්න ළමයි ඊට පස්සේ මේ පෑන ඉවර කරන ප්ලෑන් එකක් හදාගන්න දැන් ඔයාලා තාම මුල ටික ටික ඉස්සරහට යද්දි මේ ප්ලෑන් උමනා වෙනවා ඒකයි මම මේ කියන්නේ මම රෑ 10ට නිදාගන්න යද්දී right මම 10ට කලින් 9:00 විතර ඇඳට යනවා right මම ඇඳට ගිහලා පැය භාග මට ඉදිමතක් නැහැ මම යන්නේ මගේ සුපුරුදු ක්‍රමයට මං කියන්නේ මේ මං A level කරපු කාලේ ඔයාලට වැදගත් වෙයි පන්තියට ආවනවා මේ වීඩියෝ එක බලලා ගන්න පුළුවන් දේවල් ගන්න right මෙන්න මේ විදිහට මම 9:00ට ගිහිල්ලා මම අනිත් එක දවස් වලට
බෙදලා තිබ්බේ. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඔන්න ඔය විදිහට දාගන්න. ඔය විදිහට දාගත්තම මට සඳා මැත්ස් වල ඇප්ලයිඩ් මැත්ස් වල පන්තියක් තියෙනවා නම් මම සඳුදා ෆුල් ඩේම ඇප්ලයිඩ් මැත්ස් තමයි මම මේ මැත්ස් කරන කෙනෙක්. කියන්නේ බයෝ කරන කෙනෙකුත් ඒ විදිහට හදාගන්න. පාඩම් කරන්නේ. ගණන් හදන්නේ. එතකොට පන්තියේ ගිහිල්ලත් ඇප්ලයිඩ් මැත්ස්, ගෙදර ඇවිල්ලත් ඇප්ලයිඩ් මැත්ස්. එතකොට මට මම එදා ස්ටඩි කරන කොටසගේ මට ඩීප්ලි හොඳටම ගැඹුරටම සිද්ධාන්ත අස්සෙන් හොඳට ගැඹුරටම අදාළ ගණන් වල එරිලා හොඳට මහන්සි වෙලා හොඳ වෙලාවක් තියෙනවා දවසක් තියෙනවා ඒ කොටස හොඳටම කම්ප්ලීට් කරගන්න පුළුවන් මගකදී දැන් ඇති කියලා දාලා යන්න ඕනේ නැහැ මට දවසම තියෙනවා එහෙම තියෙන්න ඕනේ සමහර ගණන් මැත්ස් සමහර ගණන් මම දවස් 2-3 හදලා තියෙනවා රයිට් එහෙම හදලා තියෙනවා එතකොට ඒත් අතාරින්නේ නැහැ උත්තරේ එනකන් හදනවා නැත්තම් ගානේ වැරද්දක් තියෙනවා නම් ගානේ වැරද්ද හරි හම්බ වෙනවා අපිට. ඒ විදිහේ මටත් මුලදී හොඳට බෑ. නමුත් අර ටික ටික කරලා ගානක තියෙන වැරද්දක් වුණොත් හොයාගන්න පුළුවන් හැකියාව එනවා ඒක. ඒක තමයි මම කිව්වේ ඔයාලට ලොකු වැඩක් තියෙනවා. ඔයාලා ගෙදර තනියෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න. රයිට්? මම එතකොට මෙතන දවසට පැය ගත්තොතින් 15ක් 16ක් විතර වැඩ කරනවා. per day දවසට පැය 15ක් 16ක් වගේ වැඩ කරනවා. ඊට පස්සේ අඟහරුවාදා PO maths ක්ලාස් එකක් තියෙනවා නම් දවසම PO maths. බදාදා physics ක්ලාස් එකක් තියෙනවා නම් එදාට දා ගන්නවා. එදා දවසම physics. බ්‍රහස්පතින්ද chemistry ක්ලාස් එකක් තියෙනවා නම් එදා full day එක chemistry. සිකුරාදා දැන් physics වලට දෙකක් physics chemistry දෙකක් වටනවා pure applied තියෙනවා. ඊට අමතරව මම තව මෙදාටත් මට සිකුරාදා පන්ති නැත්තම් එදාටත් physics ම දා ගන්නවා. සෙන්සුරාදා පන්ති නැත්තම් එදාටත් chemistry ම දා ගන්නවා. පන්ති තියෙනවා නම් ඒ තියෙන දවස් වලට එදාට පන්ති තියෙනවා නම් physics එදාටම physics දා ගන්න තවත් අමතර දවසක්. chemistry වලටත් තවත් ඔය වගේ දා ගන්න. ඊට පස්සේ තව දවසක් ඉතුරු වෙනවනේ. මෙදාට මම maths pure applied දෙකම එදාට මම තීරණය කරගන්නවා මම අද කරන්නේ pure pure maths නැත්තම් applied maths. බයෝ කරන කෙනෙක් මේ විදිහට රටාවක් හදාගන්න. මම දන්නේ ඔයාලා රටාවක් හදාගෙන ඇති. මොකක් හරි රටාවක් හදාගෙන තියෙනවා නම් ඒක මේකත් එක්ක මැච් වෙනවද? ඒක ඒ ඔයාලගේ රටාව ඊට වඩා හොඳයිද නැත්නම් මේ රටාව හොඳයිද? මම කරපු විදිය ගැන කියන්නේ. හරි? මෙන්න මේ විදිහට මට ෆිසික්ස් වලට දවස් දෙකක් හම්බ වෙනවා. කෙමිස්ට්‍රි වලට දවස් දෙකක් හම්බ වෙනවා. වැඩ කරන්න. මැත්ස් වලට දවස් 3ක් හම්බ වෙනවා. right? තේරුණාද? අපි ඔහොම වෙන් කර ගන්න ඕනේ. දැන් මම මෙතනදී කියාවේ මෙන්න මෙහෙම දවස plan කරගන්න ඉතින්. මම රෑ 9:00ට ඇඳට ගිහිල්ලා එතෙන්දී මම plan කරගන්නවා හෙට මගේ දවස සන්දා කියමුකෝ. අද රෑ මම 9:00ට ඇඳට යනවා. හෙට මගේ දවස සන්දා. මම කරන්න ඕනේ applied maths. ඒ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් applied maths වල මම මොකද්ද කරන්නේ? මට ක්ලාස් එකේ ටියුට් එකක් දීලා තියෙනවා නම් මම ඒ ටියුට් එක ඉවර කරනවා. මම දන්නවනේ මගේ ස්පීඩ් එක දැන් ඔයාලගේ ස්පීඩ් එක දන්නවා. මට මේ ටියුට් එකේ මෙච්චරක් කරන්න පුළුවන්. හරි අන්න ඒ විදිහට ප්ලෑන් එකක් හදාගන්න. මේ ටියුට් එකේ මේ ටික මම හෙට ඉවර කරනවා. right? නැත්නම් ටියුට් එකම ඉවර කරනවා. ටියුට් එක ඉවර කරලා තව වැඩක් කරනවා. ඒක ඔයාලගේ ස්පීඩ් එක ඔයාලට හිතන්න පුළුවන් හැකියාව ඒවත් එක තීරණය වෙන්නේ. එතකොට ඔයාලට හිතන්න පුළුවන් හැකියාව කියන දේ සහජයෙන් එන්නේ නැහැ. right? සහජ හැකියාවක් කියලා හිතන්න එපා.
මටත් සහජය කියලාවත් තිබ්බේ නැහැ. ඒ හින්දා මම මේ කියන්නේ. සහජය කියාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතන මහන්සිලා ඔයාලා කරන කැපකිරීම මත තමයි ඔයාලගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්නේ. ඒකට ඔයාලා ඉස්සරහට ගෙනියන්නේ ඔයාලා කරන කැපකිරීම එක්ක. ඒ නිසා තමයි මම කිව්වේ ඔයාලා වැඩියෙන් වැඩ කරන්න ඕන. ගුරුවරයාගෙන් හැමදේම බලාපොරොත්තු වෙලා ඉඳලා බෑ. මොකද මම මේ ඒකකට යන පාර කියන්නේ. රයිට්. මේකේ ලේසි පාරවල් නෑ. ඔක තමයි පාර. අර පඩි පෙළේ පඩි දෙක ගානට නැංගගෙන යන්න ඕන. එකපාරට මෙතන පයින්න බෑ. හරි? එතකොට වෙන ඩැමේජ් එක හිතා ගන්න පුළුවන් නේ වැටුනොත් එහෙම. ඒ වගේම තමයි අපිට වෙන ඩැමේජ් එක. ඒ කියන්නේ රිසල්ට්ස් එකට වෙන ඩැමේජ් එක තමයි වැඩි වෙන්නේ. ඒ හින්දා හොඳට මහන්සි වෙන්න ඕන. පාඩමක් කරනකොට ඒ පාඩම හොඳට අහගෙන ඉන්න. ඒ පාඩමේ කොටස් ටික හොඳට අධ්‍යයනය කළා. තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අදාළ සර්ගෙන් අහලා ඒ විස්තර ටික ඔක්කොම පිළිවෙලට අරගෙන හොඳට පාඩම් කරන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට්ස් එකකට යන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ 9:00ට ඇඳලා ගිහිල්ලා මම සඳුදා දවසේ ප්ලෑන් එක මෙන්න මේ A කියන ටියුට් එක ඉවර කරනවා. නැත්නම් A කියන ටියුට් එකේ භාගයක් ඉවර කරනවා. ඔන්න ඔය විදිහට ප්ලෑන් එකක් ගන්න. එතකොට ඊට පස්සේ දවසේ ඔයාලට තියෙන ඔන්න ඔය වැඩ ටික තමයි. රයිට්. ලේසියිනේ. වෙනම කාලසටහන් ඕනේ නැහැ. අර සාමාන්‍ය පෙළ කාලේ වගේ ඕලෙල් කාලේ වගේ ඔයාලට වෙනම කාලසටහන් ඕනේ නැහැ. අනිත් එක මේ බයෝමැත්ස් කරන්න ඇවිල්ලා ඉන්න හැමෝම ඕලෙල් වලට A එකක් B එකක් දාපු ළමයි. C එකක් තිබ්බත් අවුලක් නැහැ. හරි? S එකක් තිබ්බත් මේක කරන්න පුළුවන්. හරි? ඒක පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ A level කියන එක ඕලෙල් එක රඳාපවතින්නේ නැහැ. සිස්සත් එක්ක රඳාපවතින්නේ නැහැ. හරි? එතකොට ඔයාලට ඔයාලා මහන්සි වෙන්න ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඊට අදාළ ගයිඩ් කිරීම අපි කරනවා. ඊට අදාළ ප්ලෑන් එකක් ඔයාලට ඒ විදිහට හදලා ප්ලෑන් එකට අදාළව ඔයාලට තේරෙන විදිහට ටියුට් හදලා ගණන් වෙන් කරලා ලස්සනට ඒ ටික ඔක්කොම එවනවා. සහ ඒවා පන්තියේදී කතා කරනවා. සහ ඔයාලට ගෙදරදී ඊට අනුරූප ඒ වගේම ගණන් සෙට් එකක් ආයේ හදන්න දෙනවා. ඔන්න ඔය වැඩ ටික ඔයාලා කරන්න ඕනේ. පන්තියේ හදන ටියුට් එක පන්තියේ සර් තමයි හදන්නේ. ආයනන් සර් හදන්න එහෙම බෑ. මම හැදුවට පස්සේ ආයෙ ගෙදර ගිහිල්ලා ඔයාලත් හදන්න ඕන බලන්න නැතුව. ඒක පන්තියේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක තමයි. රයිට්. තව වැදගත් දෙයක් මම කරලා තියෙනවා මම ඒ ලෙවල් කරන කාලේ. එතකොට මම තව වැදගත් දෙයක් කරා. මොකද්ද? මම නම් ගියේ හෝල් ක්ලාස් වලට, ෆිසිකල් ක්ලාස් වලට. ඒ දවස්වල ඔන්ලයින් ක්ලාස් තිබුණේ නැහැ. රයිට්. ඔය කොරෝනා කාලෙන් පස්සේනේ ආවේ ඔන්ලයින් ක්ලාස්. එතකොට මම මෙන්න මෙතනදී මම ෆිසිකල් ක්ලාස් එකේ වාඩි වෙන්නේ ඔයාලා ඔන්ලයින් නේ. එතකොට ගෙදර ඉතින් යාළුවෝ වාඩි වෙන්න කෙනෙක් නැහැ. ඔයාලා ෆිසිකල් ක්ලාස් උත් යන්නේ යන කට්ටිය ඉන්නවා නම් මේ වැඩෙත් කරන්න. ෆිසිකල් ක්ලාස් එකේ කවදාවත් යාළුවෙක් ගාව වාඩි වෙන්න එපා. තනියෙන් වාඩි වෙන්න. හරි? මම කියන්නේ යාළුවන්ට කියලා දෙන්න ගානක් අහුවම කියලා දෙන්න දන්නේ නැති දෙයක් අහුවම කියලා දෙන්න. මේ දේවල් කරනවා. අර උම්මයි වෙලා බෑ. අපි මේක යාළුවොත් එක්ක යන්න ඕන ගමන. නමුත් අපි අර මම මේ කරන වැඩේ කරන්න මට මගේ මයින්ඩ් එක යාළුවෙක් ළඟ ඉඳගත්තොත් යාළුවා ළඟ ඉඳගත්තොත් එයා අහන දේවල් වලට සමහර මොකක් හරි අහුවොත් ප්‍රශ්නයක් ගැන නෙවෙයි වෙන උපදූප කතා කරන සමහරලාට මොකක් හරි කියවම පස්සේ අර මගේ මයින්ඩ් එක අවුල් වෙනවා. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකේදී මම ඔන්ලයින් එකේදීත් ඔයාලා මේක කරන්න පුළුවන් හරි. ඒතකොට යාළුවෙක් නැහැ මං කියන වැඩේ කරන්න පුළුවන්. එතකොට මම ක්ලාස් එකේ තනියම වාඩි වෙලා මම හොඳට පන්තියේ කියන දේවල් හොඳට අහගන්නවා. ඒ කියලා දෙන ගණනුත් හදනවා. සර් හදන ගණන් ටික හදනවා පොතේ. අදලා හොඳට අහගෙන යන්නේ මොකද මං කරන්නේ? මම ගෙදර ඇවිල්ලා ඒ නෝට් එක තනියෙන් ලියනවා. ඒ නෝට් එක තනියෙන් ලියන මේක අමාරු වැඩක් හොඳේ. මුලින් කරන්න අමාරුයි. මේක අමාරුයි. මුලින් කරන්න හරි අමාරුයි. හැබැයි පුරුදු වුණාම ඒක නියමයි. හැම දෙයකටම පුරුදු වුණාම ලේසියි. පුරුදු වෙන කලින් අමාරුයි. හරි? එහෙම තමයි. ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න ඕන වෙනස් දෙයක් කරනවා නම්. නෝට් එක තනියෙන් ලියනවා.
ඒ කියන්නේ නෝට් එක තනියෙන් ලියනවා කියලා කියන්නේ සර්කිල් දීපු වචන ඒ විදිහටම දාලා එහෙම ලියවිල්ලක් නෙවෙයි. හරි. සර් උගන්වනකොට මගේ ඔළුවට දාගත්ත දේවල් ටික මම ලියනවා. පොත බලන්න. ඕනනම් එකපාරක් ආයෙත් බෝඩුවෙන් හරි ගෙදරට හරි ඇවිල්ලා ආයෙ නැතන්ට ඇවිල්ලා නෝට් එක ආයෙත් පාරක් බලන්න ගිහිල්ලා ගණන් පස්සේ හදාන්න පුළුවන්. නෝට් එක අර තියරිටිකාරයේ මේ කියලා දෙන දේවල් ටික ඔළුවට දාගත්ත දේවල් තනියෙන් ලියනවා. අමතක වෙන්න කලින් තනියෙන් ලියනවා. ඇයි මම එහෙම කරන්නේ? අපේ තියෙනවා අපේ ඔළුව. ඒ කියන්නේ මොලේ ගත්තම ආකාර දෙකකට ගබඩා කරනවා. හරි? එයා ගබඩා කර ගන්නවා දත්ත ආකාර දෙකකට. එතකොට එක ආකාරයක් තමයි ඒ අපි කියමු කැපිටල් A කියන ආකාරය. කැපිටල් A කියන ආකාරයට ගත්තොත් ඒව නිකම්ම මැකිලා යනවා. B කියන ආකාරයට ගත්තොත් ඒවා හොඳයි. ඒවා මැකෙන්නේ නැහැ. ඇයි? හිත අස්සට මොලේට හොඳට කාවද්ද ගන්න ඕන මෙන්න මේ B ක්‍රමයට. ඒ කියන්නේ ඔයාලට සමහර දේවල් මතකයි පොඩි කාලේ විච්ච දේවල්. හරි. පොඩි කාලේ විච්ච සමහර දේවල් ඔයාලට හොඳට මතකයිනේ. තාම මතකයි. ඇයි? හොඳට ඔළුවට වැදිලා තියෙන්නේ. ඒවා හොඳට මතක ශක්තිය ඒවා ගබඩා කරගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට. අපි මෙන්න මේ ඉගෙන ගන්න දේවල් මතක ශක්තිය හොඳට ගබඩා කර ගන්න නම් අර ක්ලාස් එකේ කියලා දීපු දේවල් ටික ඔළුවේ තියෙනවා දැන් පන්ති ඇරලා වෙලා ගෙදරට ආවට පස්සේ ලාවට ඒ ටික ඔළුවෙන් යන්න කලින් ආයේ පොඩ්ඩක් අර හිතා ලියනකොට ඔළුවේ තියෙන දේවල් ටික උදේ ඔළුවට වදිනවා. කාලයක් අල්ලලා හිටිනවා. right? කාලයක් අල්ලලා හිටිනවා. ඒක අපිට කරගන්න ඕන. පාඩම් කරන දේවල් මතක නැහැ. මේ පාඩම් කරනවා ඊළඟ සතිය ආයෙ මතක නැහැ. ඕක ප්‍රශ්නයක් නේ. ඕකට විසඳුම එකම විසඳුම මෙන්න මේක. right? මෙන්න මේක තමයි ඕකට විසඳුම. ඒ විසඳුමට යන්න සාමාන්‍යයෙන් ඔයාලට හොඳ රිසල්ට්ස් එකකට යන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වැඩේ කරන්න. ඊට පස්සේ අපි බලමු මම ඔයාලට දැන් කිව්වා පෑනක් ඉවර කරන්න ඕන, වැඩ කරන්න ඕන පැය 15ක් වෙන වැඩ තියාගන්න එපා. අනිත් එක වැදගත්ම දේ තමයි ළමයි ඔයාලගේ ඩිසිප්ලින් හදාගන්න. ඔයාලා දැන් ලොකු ළමයි. පොඩි ළමයි නෙවෙයි. හරි? පොඩි ළමයි නෙවෙයි දැන් ඔයාලා ලොකු ළමයි. එතකොට ඔයාලගේ ඩිසිප්ලින් හදාගන්න. ඔයාලගේ හැබිට්ස් හදාගන්න. ඒ දේවල් හදාගන්නේ කොහොමද? දැන් අපිට A level පාස් වෙන්න ඕනේ. සබ්ජෙක්ට් තුනට ඒ තුනක් දාන්න ඕන. මම මේ තුනටම පොදුවේ අද කියලා දෙන්නේ. right? අද සබ්ජෙක්ට් එක උගන්වන්නේ නැහැ. අනිත් දවස් නම් පාඩම පටන් ගන්නවා. එතකොට ඔයාලගේ habits, discipline මෙන්න මේ දේවල් හදාගන්න. ඔයාලා දැන් කරන දේවල් තියෙනවා. TikTok යනවා, Instagram යනවා, Facebook යනවා, WhatsApp වෙනම ලෝකයක් එතන. ඔය වගේ තියෙනවා. මේ account තියෙන කට්ටිය තියාගන්න අවුලක් නැහැ. මම නම් කියන්නේ මේව ඔයාලට මැනේජ් කරගන්න බැරි නම් පොඩ්ඩක් ගාණක් හදාද වැඩක් කර ඉන්නකොට ෆෝන් එක අතට අරගෙන TikTok පැත්තේ යන්න හිතෙනවනම් අදාළ දෙයක් බලන්න නෙවෙයි නිකන් උඩ පහළ යන්න බලන්න හිතෙනවනම් Instagram පැත්තේ යන්න හිතෙනවනම් Facebook පැත්තේ යන්න හිතෙනවනම් WhatsApp එකට ගිහලා යාළුවෙක් එක්ක chat එකක් දාන්න හිතෙනවනම් ඒකේ වෙන්නේ මොකද්ද මේ 15,000ක් වැඩ කරන්න තියෙන ටයිම් එකෙන් ඔයාගේ ටයිම් එක වේස්ට් වෙනවා. ආට ඒ ටයිම් එක නැති වෙනවා. ඒකට මොකද කරන්නේ? කවුද පලි? ගුරුවරයා පලිද? නෑ. ළමයාගේ ඩිසිප්ලින් හදාගෙන නැහැ. මාස 6යි තියෙන්නේ. මාස 6 මම වැඩේ කොට දාලා දෙනවා. හරි?
ඒක අනිවාර්යයි. හරි. එතකොට ඔයාලා කරන්න ඕන දේවල් ටික මම මේ කියන්නේ අද වැඩිපුර. මේ දේවල් කරන්න. මේ දේවල් ඔළුවේ හදා ගන්න. ඒකට පුළුවන් වැඩක් කරන්න. right? එතකොට මේ WhatsApp එක ගත්තකින් ඔයාලා WhatsApp group ගොඩාක් තියෙනවනම් යාළුවෝන්ගේ O level යාළුවන්ගේ A level යාළුවන්ගේ ඔය තව එක එක යාළුවන්ගේ එක එක විකාර group ගොඩාක් තියෙනවනම් මම කියන්නේ යාළුවොත් එක්ක තරහ වෙන්නේ කියලා. හැබැයි දැන් අපිට මේ වැදගත්ම ටයිම් එකක්. ඔයාලට මේක වැදගත්ම වෙලාවක්. යාළුවොත් එක්ක තරහ වෙන්න එපා. හරි? ඔයාලා වැඩ කරන්න ඕනේ. ඔයාලා ටයිම් එක නාස්ති වෙන එක නැති කරගන්න ඕනේ. ඒ හින්දා පුළුවන් නම් notification off කරලා තියන්න. ඒත් අර display එකේ පෙන්නන ඕන සමහරලාට. හරි? WhatsApp එකට ගියාම පෙන්නනවා. message 1 2 3 ගියා ඒ group එකේ ඉස්සරහින් පෙන්නනවා. ඒකත් ඔළුවට අවුල්නේ. හරි? ඒ බැරි නම් වෙන නම්බරයක් ගන්න. නැත්තම් මේ WhatsApp එක අයින් කරලා ඒ නැත්තම් ඒ group වලින් අයින් වුණොත් එතන යාළුවෝ තරහා වෙනවනේ. එතන පොඩි ප්‍රශ්නයක්. ඒක හරියන්නේ නැහැ. යාළුවට දැනෙන්නේ නැති වෙන්නයි වැඩේ කරන්න. වෙන නම්බරයක් හරි ගන්න. නම්බරයක් කරගෙන වෙලා ඒකට අදාළව ඔයාගේ ක්ලාස් ටිකට සම්බන්ධ වෙන්න ඕන group ටික විතරක් ඇඩ් කරගන්න. right? ඒක ඇඩ් වුණාම ඔයාට එන්නේ ඔයාට ඒවා. කෙමිස්ට්‍රි පන්තියේ මෙන්න මේක දාලා තියෙනවා. ඉතරයි එන්නේ. අය වෙන මොනවත් නැහැ. එතකොට එතකොට ඔයාලගේ ටයිම් එක හොඳටම ඉතුරු වෙනවා. ඔයාලට වැඩ කරන්න වෙලාව තියෙනවා. අනිත් එක ඔයාලා ගන්න පුළුවන් සම්භාවිතාව අඩු වෙනවා. හරි? ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව ෆිල්ම් බලන්න, මැච් බලන්න ඕකට වෙලාව නාස්ති කරන්න එපා. මේ නියමම ටයිම් එකක්. මේක ඕනම ටයිම් එකක් හින්දා මම කියන්නේ. මමත් මේක බලනවා. මම නැවතුවා ඒලව කාලේ. හරි? ඔයාලට කිව්වට මම ඒලව කාලේ මෙන්න මේ ඩ්‍රාමා, ටෙලිග්‍රාම එහෙම තියෙනවනේ. ඔන්න ඔය දේවල් මම ටීවී එක බලන එක නතර කරා ඒලව කරද්දි. හරි? ටීවී එක බලන එක නතර කරා. මම බෝඩිමක හිටියේ යාළුවෝ ඉන්නවා යාළුවෝ යනවා බත් රැට ආයි කෑම කන වෙලාවට ටීවී එක ඉස්සරහට ගිහිල්ලා කකුල් දෙකත් උඩ තියාගෙන බත් කන ගම කෑම ටික කන ගම මේ ටෙලි නාට්‍ය ටිකෙම බලලා එනවා. කොහොමද ඉතින් පැයක් එකමාරක් ඉවරයි. ඒ ටිකත් බලලා එනවනේ. මම කෙලින්ම කුසියේ ඉඳන් එතන බෝඩිමේ තිබ්බ කෑම කන තැන එතෙන් දැන් ටටක් ගාලා කෑවා. නාඩි පහට මං ආය ආව උඩට මම මගේ වැඩේ කරා ඊ පටන් ගත්තා. මං එයාලත් එක්ක තරහත් නැහැ. ඌ යාළුවා වගේ ඉන්නේ හැම අවුලක් නැහැ. මගෙන් මොන හරි ඒවත් මට කියලා දෙන්න මම කියලා දෙනවා. ඊට අමතරව අපි අතර සහයෝගය තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් නම් උදව් කරන ඒවා වෙනවා. හරි? ඒ වුණාට මම මේ ටීවී බලන එක නතර කරා. ටීවී බලන එක නතර කරා ළමයි. ඒ පුරුද්ද තාමත් තියෙනවා. අදටත් තියෙනවා. අදටත් නිවුස්වත් බලන්නේ නැහැ ටීවී එකේ. right? ඒ පුරුද්ද අදටත් තියෙනවා නිවුස්වත් බලන්නේ නැහැ ටීවී එකේ. මට නිවුස් බලන්න ඕන නම් මම YouTube එකට ගිහිල්ලා අදාළ ටික බලා ගන්නවා. මැච් එක බලන්න ඕන නම් මම ටීවී එක ගාවට යන්නේ නැහැ අතරම. දැන් ටීවී එක ගාවට යන්නෙම නැහැ. ඒ පුරුද්ද ටීවී එක මට හරියන්නේම නැහැ. ඉතින් ඒවා මැච් එක ඕන නම් ඒක highlight ටිකක් බලලා හරි දැන්ටත් අර highlight ටිකක් බලලා එහෙම සම්පූර්ණ වෙනවා ඉතින්. හරි? full match එකක් බලන්න ගියාම යනවා ඉතින් වෙලාවක් යනවා ලොකු වෙලාවක් යනවා. ඉතින් මේක ඔයාලා එලව කරන ළමෙක් විදිහට ඔයාලගේ කාලේ නාස්තිනවා වගේ තමයි දැන්ටත් මගේ කාලේ නාස්තිවීමක් වෙනවා. දවසක් 30 මැච් එකක් බැලුවා. උගල ෆවුල් කට්ටියත් එක්ක එහෙම මොකක් හරි ට්‍රිප් එකක් ගිහිල්ලා යාළුවොත් එක්ක වෙන තැනක ට්‍රිප් එකක් ගිහලා ඒ එන්ජොයි කරනවාට ආසයි. අරක ඒක මට මේ මැච් එකක් කියන එක හෝ ඒ මට වෙන වැඩයකට යොදවන්න පුළුවන් කාලයක් කියලා මම හිතනවා. ෆිල්ම් එකක් එහෙම අවුතින් බලනවා. එහෙම බලන්න නැතුව ඉන්නේ නැහැ. දැන් ඔයාලා මේ දේවල් අඩු කරගන්න. මේ දේවල් අඩු කරගන්න. ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඔයාලගේ රිසල්ට්ස් එකට ගොඩක් වටිනවා. හරි? මෙන්න මේ කියන දේවල් ඔයාලා මේන්ටේන් කරන්න ඕන. මෙන්න මේ කියන දේවල් ඔයාලා මේන්ටේන් කරන්න. මේන්ටේන් කරන්න. එතකොට මේන්ටේන් කරනව නෙවෙයි කපලම දාන්න පුළුවන් නම් හොඳටම හොඳයි. අවශ්‍ය WhatsApp group ටික විතරක් තියෙන විදිහට ඒක සිස්ටම් එක හදාගන්න.
අනිත් දේවල් නැති නිසා මෙන්න මේ විදිහට හොඳට මේන්ටේන් කරගන්න. මෙයාලා මේන්ටේන් කරනවා කියලා කියන්නේ මෙයාලා තියාගෙන මේ පාලනය කිරීමක්. කපලම දානවා කියලා කියන්නේ මේවා ඔක්කොම ටික අයින් කරලා දාලා එක්සෑම් එකට රෙඩි වීමක්. හරි. ඒක ඔයාලා තීරණය කරගෙන මම හිතනවා කපලම දාන්න. WhatsApp එකේ තියාගන්න. නමුත් අර ක්ලාස් වලට එමු ජොයින් වෙන්නේ ඉඳන්. නෝට් තනියෙන් ලියන්න ඒ වැඩි ටික කරන්න. ඊට අමතරව මම බස් එකේ යන වෙලාවට එහෙම මම කරන්නේ නිදාගෙන වගේ සීට් එකක් තිබුණ නිදාගෙන වගේ මොන හරි පාඩමක් මතක් කරගෙන යනවා. මම ඒ ලෙවල් කාලේ වෙන කිසි දෙයකට මගේ ඔළුවේ යෙදෙන්නේ නැහැ. ඒ විදිහට අර පොඩි ආසාවක් ඒක වෙනම සීන් එකක්. හරි. මේ ඔයාලා හිතන්න එපා මෙහෙමයි මේ සර් නම් මේ පොත් කුල්ලේ කරකයි මේකයි. එවනේ මේක මේ වෙනම සීන් එකක්. ඒක මේ ඇබ්බැහි වෙනවා වගේ දෙයක් වෙන්නේ අර සබ්ජෙක්ට් එකට. ඒ ඇබ්බැහි වීම තමයි ඕන. ඔයාලා හිතනවද? මේ ඒ තුන ගන්න ඔක්කොම ඇබ්බැහි වෙච්ච කට්ටිය. හරි මම ඔය කියන එකට ඇබ්බැහි වෙච්ච කට්ටිය. ඒ තුනක් දාන කට්ටිය හැමෝම ඔහොම තමයි. හරි? ඒක ඕනම. ඒ වැඩේ කරගන්න ඕන. එතකොට ලේසි. right? ඉතින් මේ ওই විදිහට අපේ ක්ලාස් එක කරන විදිය මම ඔයාලට කිව්වා. ඊට පස්සේ ඔයාලා මේන්ටේන් කරගන්න විදිය කිව්වා. ඔයාලා කාලසටහනක් හදාගන්න ඕන කොහොමද කියලා මම කිව්වා. මේ හැමදේම අද අපි කතා කරා. ඒකට මම මගේ ක්ලාස් එකේ තියෙන දවස් දෙක මම කියන්නම්. සඳුදා 6යි හෝ එහෙම නැත්නම් හරි ඊට පස්සේ බ්‍රහස්පතින්දා ඒත් අර ටයිම්මයි මේ ටයිම් එක නැත්තම් මේ ටයිම් එක. ඒ කියන්නේ මම ගෲප් එකේ දානවා. හරි. ඊට කලින් දවසේ දානවා තියෙන වෙලාව. රෙකෝඩින් දෙනවා. කොහොමද කරන්නේ? Zoom YouTube live මේ දෙකම දෙනවා. එතකොට අපි මුදල් ගෙවන 100 දෙනෙක් විතරයි මෙන්න මේ ක්ලාස් එකට බඳව ගන්න. අනිවාර්යෙන් මම දෙන්න පුළුවන් හොඳම රිසල්ට්ස් වලට අරන් දෙනවා. මොකද මම 100යි ගන්න. තමයි 100යි ගන්න මට ඕන 100කට හොඳම රිසල්ට්ස් එකක් දාලා ගොඩ දාලා දෙන්න. ඒකෝනේ වෙන මේ ළමයි 100 දෙනෙක් විතරයි ගන්නෙ. වැඩ කරන්න හිතන ගොඩ යන්න හිතන දෙයක් කරගන්න ඕන මේ ජීවිතේ මෙහෙමම නැතුම් Tamanට දෙයක් කරගන්න ඕන කියලා හිතන අය මාත් එක්ක සම්බන්ධ වෙන්න අනිවාර්යෙන්ම මම කොට දාලා දෙනවා. right. ඊට පස්සේ දේ තමයි අපේ ක්ලාස් එක කරද්දී මම ටයිම් ෆ්‍රේම් එකක් හදලා තියෙනවා. ඒක මම හදලා තියෙන්නේ මම මුළු සිලබස් එකම දන්නවා. සිලබස් එක හොඳට අතපත ගාලා තියෙන්නේ. මම ඔයාලට ටියුට් එකක් දෙනවා. ඊට අමතරව මම ක්ලාස් එකේ නෝට් එකක් දෙනවා. ක්ලාස් එකේ නෝට් එකක් දෙනවා. ඒ පළවෙනි පැය භාගෙ. මේක ෂෝට් නෝට් එකක්. ඔයාලා ලව්ව ලියවන ෂෝට් නෝට් එකක්. ඒකට පොඩි පොතක් තියාගන්න ඕනේ. දැන් දෛසික පාඩම නම් පිටු දෛසික පාඩම උදාහරණයක් විදිහට ගත්තොත් මේ නෝට් එකට අදාළව දෛසික CR පොතක් නෙවෙයි පොඩි පොතක් ගත්තොත් පිටු දෙකක් කියලා දානවා නැත්නම් පැති තුනයි. පිටු දෙකයි. පිටු දෙකක් ගත්තොත් පැති හතරක් වෙනවනේ. පිටු දෙකෙන් ඉවරයි මේ ෂෝට් නෝට් එක. මේකේ තියෙන ඔක්කොම ටික. මගේ ටියුට් එකේ මම ඔයාලට ගෙදරට එවන ටියුට් එකේ ගොඩාක් දේවල් පැහැදිලි කරලා හොඳටම තියෙනවා. ඒ ටියුට් එකත් මම ක්ලාස් එකේ පැහැදිලි කරන ගමන් තමයි මම ඔයාලට මේ පළවෙනි පැය භාගෙදී ෂෝට් නෝට් එක දෙන්නේ. right? මේ දවසක් ගැන කතා කරන්නේ. ක්ලාස් එකේ දවසක්. පන්තියේ දවසක්. දවසක ප්ලෑන් එක.
හරි. දැන් අද පන්තියේ තියෙනවා නම් අද නම් මේ පන්තිය මම ඔයාලා ඒ ලෙවල් කරන්න ඕන විදිය ඒ දේවල් ගැන තමයි කතා කරේ. එහෙම නැත්නම් අද පන්තියේ තියෙනවා පන්තිය පටන් ගත්තන් පස්සේ ඔයාලා ටියුට් එක ගෙදරට එවනවා. ඊට අමතරව මම නෝට් එක පැය භාගයක් ලියවනවා. මේ ටියුට් එකත් කතා කරන ගමන් නෝට් එක පැය භාගයක් ඇතුළත ලියවලා ඉතිරි පැය දෙකමාරම ගණන් හදනවා. පැය දෙකමාරක් ගණන් හදනවා. එතකොට මම හිතන් ඉන්නවනම් මේ අද දවසේ පාඩම පැය තුනෙන් ඉවර කරන්න පුළුවන් කියලා. ළමයින්ට ගණනුත් හදවලා ළමයින්ට හොඳට පුළුවන් කරවලා නෝටුත් දීලා මට පැය තුනෙන් මේ පාඩම ඉවර කරන්න පුළුවන් කියලා හිතලා මම ප්ලෑන් එක හදලා තිබිලා මට එදා ඒක ඉවර කරගන්න බැරිනොත් මම අමතර දවසක් දාගන්නවා. ඔන්ලයින් එන්න පුළුවන් කට්ටියට එන්නේ නැති කට්ටියට මම රෙකෝඩින් එක දෙනවා. ඒ ටියුට් එකේ ඉතුරු ගණන් ටික හදන්න. ඒ කියන්නේ මගේ ප්ලෑන් ටයිම් ෆ්‍රේම් එකක් එක්ක මම ප්ලෑන් එක හදලා තියෙන්නේ. යාන්ත්‍රික විද්‍යාවට මෙච්චර දවස් ගාණක්, තාපයට මෙච්චර දවස් ගාණක්, දෛසික වලට දවස් 2යි, ඊට පස්සේ ඔය ගුරුත්ව ශාස්ත්‍ර දවස් 2යි, විද්‍යුත් ශාස්ත්‍ර දවස් 3යි. මේ ගුරුත්ව ශාස්ත්‍ර වල ඇති දෙයක් නැහැ. අනේ දවස් දෙකකින් කරන්න පුළුවන් සර්. ඔව් පුළුවන්. චූටි දේවල් ටිකක් තියෙන්නේ. හරි. අර මහා හැලී ලිලියා කරන්න ගියාම තමයි ළමයි ගොඩක් කටට තේරෙන්නේ නැත්තේ. හරි. ගොඩාක් දේවල් ලිලියා නෝට් දීදී හිටියොත් ළමයට තේරෙන්නේ නැහැ. අර මුල් ටික ආයේ අන්තිමටදී මුල් ටික තේරෙන්නේ නැහැ. අර මුල යකයි දෙක එකට සම්බන්ධ වෙලා පොඩි ට්‍රැක් කරපු ෂෝට් නෝට් එකක් වගේ දීලා ටියුට් එකක් දීලා වැඩේ කරාම ළමයට තේරෙනවා කොතනින්ද මේ ගණන් හදන්නේ කියන එක. හරි මම ඔය කරපු දේවල් තමයි මම ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අමතර දවසක් මට ටයිම් එක මදුනොත් දාන්න නැත්නම් මම ඔයාලට වෙනම රෙකෝඩින් කරපු වීඩියෝ නෑ මං ගාව. ඔයාලා වෙනුවෙන්ම ඔන්ලයින් එන්න පුළුවන් කට්ටියට එන්න පුළුවන් මං කියන ටයිම් එක නැත්නම් මේ අමතර දවස ගැන කියන්නේ. මට ටයිම් එක මදි වෙලා අමතර දවසක් දාගන්න උනොත් මං ගෲප් එකේ මැසේජ් එකක් දානවා එන්න පුළුවන් කට්ටිය ඔන්ලයින් එන්න නැති කට්ටියට මම රෙකෝඩින් එක දෙනවා. ඒ අමතර දවසේ රෙකෝඩින් එක. මේ සාමාන්‍ය දවසේ පන්තියේ ලයිව් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් දෙනවා. එහෙම දෙනවා. හරි. එතකොට මේ මග හැරෙන්නේ නැහැ. ඒ ටික ගොඩ ගහ ගන්න නැතුව වැඩි ලික් කරන්න. වැදගත්ම දේ තමයි ළමයි රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා. මම ඒ හින්දා තමයි ඔයාලට සාමාන්‍ය පොඩි වීඩියෝස් දෙන්නේ. ලොකු පන්ති පැය 3ට වඩා පන්තිය කරන්නේ නැහැ කොහොමත්. ඒක ළමයිට වෙලාවක් නැහැ පන්තියේ වැඩ ටික කරගන්න. පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නේ. මේ පාඩම කියලා දෙන්නේ පැය භාගෙන් ඊට අදාළව. දන්නකො චලිත සමීකරණ ගත්තොත් එයාට පැය භාගෙන් දෙන්න පුළුවන්. නෝට් එක. දීලා ගණනුත් හදන්න පුළුවන්. එන ස්ටෙප් වල ගණන් ඔක්කොම හදන්න පුළුවන්. ඒක තමයි එතකොට අද දවසේ ප්ලෑන් එක. එතකොට ඊට පස්සේ දවසේ ප්ලෑන් එක මොකද්ද? මෙතනින් ගන්නවා අපි ඊට පස්සේ මේ විස්ථාපන කලපස්ථාන. ඊට අදාළ තීරණ නෝට් එක දුන්නා එයාට අදාළ ගණන් හදුවා. ඊට පස්සේ දවසේ ප්‍රවේග කලපස්ථාන. ඊට අදාළ තීරණ නෝට් එක දුන්නා සමගාමී ගණන් ටික හදුවා. ඊට පස්සේ තරණ කලපස්ථාන. එයාගේ අදාළ ටික කරනවා. ඔන්නෝම දවසින් දවසට බෙදලා තමයි මම යාන්ත්‍රික විද්‍යාවට දවස් ගාන වෙන් කරලා තියෙන්නේ. අනිත් පාඩම් හැම එකටම දවස් ගාන වෙන් කරලා තියෙන්නේ. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මම දන්නවා එන වර්ක් ලෝඩ් එක කරන්න පුළුවන් මේ දවස් ගානෙන් කියන එක ඔක්කොම මැච් කරලා තමයි හදලා තියෙන්නේ. ඒ විදිහට තමයි මම ඔයාලට දවස් 60ක් කියලා තියෙන්නේ. 60ට වඩා කරනවා. මාස 6ක් කියලා කිව්වේ. මාස 6ේදී දවස් 2 ගාන සතියේ දවස් 2 ගානේ ඕම දවස් ගන්න හිතන්න එපා. ඊට වඩා මම ටිකක් වැඩියෙන් කරනවා. ඔයාලේ මාස 6න් කොට දාලා දෙනවා. අන්න ඒ ප්ලෑන් එකට කැමති කට්ටිය මම ගෲප් එකේ දාන්නම් ඩීටේල්ස්. ඉක්මන ටියුට් එක ගෙන්න ගන්න පේමන්ට් එක කරලා ටියුට් එක ගෙන්න ගන්න. ළමයි 100ක් ගන්න අනිවාර්යයෙන්ම. ඒකට ඒ 100ට එන්න බලන්න අනිවාර්යයෙන්ම මම ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා මේ මාස 6ේදී. එතකොට ඔයාලගේ රිසල්ට්ස් එකට ඒක හොඳටම බලපාන විදිහට හොඳ ලකුණක් හොඳ එකකට යන්න පුළුවන්. විදියට අපි මේ මාස 6ේදී වැඩ කරන්න ඕන. ඉතිරි මාස 6 එතකොට ප්‍රශ්නයක් නැහැ ඔයාලට. පේපර්ස් කරවන්න පුළුවන්. පේපර්ස් කරගන්න පුළුවන්.
මොකද දැන් ළමයි පේපර් ක්ලාස් යනවා තීරිත් ඉවර නැතුන් එතකොට තේරුම් නැහැ. තේරුම් නැති වැඩ කරන්න එපා. අපරාධනේ කොහෙන් හරි අම්මා තාත්තගේ සල්ලිනේ. ඒ හින්දා මහන්සිලා වැඩ කරන්න. අනිත් වැදගත් දේ තමයි ළමයි. දැන් හිතන්නකෝ. ඔයාලගේ. දැන් ඔයාලා තාම යැපෙනවනේ. අම්මලා තාත්තලාගෙන් යැපෙනවා. එතකොට මෙයාලගෙන් තමයි තාම යැපෙන්නේ. අම්මා පන්තියට සල්ලි දෙන්න, බස් එකට සල්ලි දෙන්න, කෑම කන්න සල්ලි දෙන්න, ඇඳුම් ගන්න සල්ලි දෙන්න. ඔව්. ඔය හැම එකටම එයාලගෙන් තමයි ඉල්ලගන්නේ. එතකොට ඒක වැදගත් විදිහට පාවිච්චි කරන්න. මොකද මේ මිනිස්සුන්ට තියෙන සල්ලිනේ. එයාලට තියෙන සල්ලි. එයාලට ඇඳලා කාලා බීලා හොඳට රවුමක් දාලා හොඳට විනෝදලා ඉන්න තියෙන සල්ලි සමහරලාට ගෙදෙට්ටම වෙලා ඒ කට්ටිය ඉඳගෙන කොහොමවත් යන්නේ නැහැ. මොනවා කන්න බොන්න යන්නේ නැහැ. ගෙදර ළමයිට දෙනවා. හරි? එතකොට මේක හරියට පාවිච්චි කරන්න. මේ වියදම් කරන සල්ලි. නාස්ති කරගන්න එපා. පන්ති අවශ්‍ය පන්ති වල විතරක් ගන්න. ඒවත් ටික කරගන්න. මොකද දැන් වියදමත් වැඩි කියලා දන්නවා ඔයාලා. ඒ නිසා මේකෙදී ඔයාලා එහෙම අම්මලාගෙන් ගෙදර දෙමාපියන්ගෙන් සල්ලි අරගෙන වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ ගෙදරට වෙලා ඉඳගෙන පොතක් බලන්නේ නැහැ කියලා කියන්නේ වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ තනිකරම කාලකන්ණි චරිතයක් වෙනවා. එහෙම වෙන්න එපා. මම හිතනවා ඔයාලා කවදාවත් එහෙම නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒ තැනට යන්න එපා. මොකද මේ මිනිස්සු එතකොට පවුනේ. මේ මිනිස්සු පව අන්තිමට ඔයාලත් පව. එහෙම කරන ළමයිනුත් පව. මොකද එයාලට ඒ ළමයිට දෙයක් ලැබෙන්නේ නැහැ නේ ඉතින් ඊට පස්සේ. හරි. මේ ඉලව කාලෙදි මුකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මුකුත් හම්බෙන්නේ නැහැ. මොකද එයාලා පුරුදුලා තින්නේ ඒ රටාවකට. ඒ රටාව කඩා ගන්න ඕන. අපි එහෙම රටාවක් තියෙනවා නම් පුළුවන් අනිවාර්යයෙන්ම. හරි. එතකොට මේක හරි පිළිවෙලට පාවිච්චි කරන්න. ඒ වගේම ගෙදරදී හොඳට මහන්සිලා වැඩ කරන්න. මොකද ඔයාලට ගෙදර අතු ගන්න කියන්නේ රෙදි හොදපන් කියන්නේ, උයපන් කියන්නේ, ඉඳුල අතු ගාපන් කියලා කියන්නේ මොකවත් කියන්නේ. මොනවද කියන්නේ? මෙන්න පුතේ වියදම් කරනවා, ඔයාලා පාඩම් කරපන්. පන්ති යනවා, ගෙදර ඉඳන් පාඩම් කරනවා. ඔච්චර තියෙන්නේ. ගෙදර ඉඳන් ගණන් හදනවා. ඉතින් මේ වැඩේ ටික කරගන්න ඕන පිළිවෙලට. එතකොට ඔයාලගේ රිසල්ට්ස් එකකට හොඳ රිසල්ට්ස් එකකට යන්න පුළුවන් වෙනවා. right. සමාන. එතකොට අපි ක්ලාස් එක පටන් ගන්නවා බ්‍රහස්පතින්දා. මේ බ්‍රහස්පතින්දා ඒ කියලා කියන්නේ දිනේ 6 වෙනිදා. 6 වෙනිදා අගෝස්තු 6 වෙනිදා 6 pm. 6 වෙනිදා 6 pm හෝ 8 pm. ඒක මම ගෲප් එකට දාන්නම්. ඊට කලින් දවසේ දානවා. 6 pm පටන් ගත්තොත් 6 ඉඳන් 9 වෙනකම් කරනවා. 8 pm පටන් ගත්තොත් 11 වෙනකම් කරනවා. මේ දෙකේ එකක් තමයි කරන්නේ. පැය 3ක් පන්ති කරන කොහොම හරි. right? දවස් දෙක ඇවිල්ලා සඳුදායි බ්‍රහස්පතින්දායි පන්ති තියෙනවා. අපේ ආරම්භය අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා හවස. ඒක මම ඊට කලින් දවස් ගෲප් එකේ දානවා. ඉතින් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය මුලින්ම ටියුට් ටික ගෙන ගන්න බලන්න. මොකද ටියුට් ටික නැතුන් මොනවත් කරලා වැඩක් නැහැ. ටියුට් වලින් තමයි ගණන් යන්නේ. එතකොට ටියුට් ටික ගෙන ගන්න බලන්න මම එක PDF එකක් දැම්මා දෛසිකවල එක. ඒක අපි බ්‍රහස්පතින්දා කතා කරන්නේ ඒක වුණාට නමුත් මේ එදා ඒක ඉවර කරන්න බලනවා ඒ කොටස. ඊට පස්සේ දැන් ටියුට් ටික ගෙන්නගෙන තියාගත්තන් පස්සේ ඔයාලට ඉතින් එහාට ක්ලාස් එකේ වැටි කරගන්න නම් ලේසි. මොකද මම ටියුට් වල තමයි ගණන් ටික ඔක්කොම දාලා තියෙන්නේ. ඒ වගේ PDF දාන්නේ කොහොමදවත්. එතකොට පේමන්ට් එක කරන්න පේමන්ට් එක කරලා වෙලා මම ගෲප් එකේ WhatsApp ගෲප් එකේ දාන්නම් ඩීටේල් ටික. ඒ නම්බර් එකට පේමන්ට් එක කළා මට රිසිට් එක එවන්න. WhatsApp නම්බරේ 070 251 43 81ට
එතකොට මට පුළුවන් ඔයාලව page group එකකට add කරන්න. page group එකට add කරනවා payment එක කරන කට්ටිය ටික. එතකොට ඊට අමතරව මෙන්න මේ ළමයි 100ක් විතර බඳව ගන්නේ මුලින්ම එන 100 දෙනා ගන්නවා. සහ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මම WhatsApp link එක දාලා තියන්නම් group එකට. යාළුවන්ට link එක share කරලා මේ group එකට add වෙන්න ඕන කට්ටිය මාසයෙන් වැටි ගොඩ දා ගන්න ඕන කට්ටිය add කරලා යාළුවවත් ගොඩ දාගෙන බලන්න. එහෙනම් අපි බ්‍රහස්පතින්ද හම්බ වෙමු.